සබ්මැරින් එක හදාගෙන තියෙන්නේ. දැන් කන්න තමයි හදන්නේ. අපි දාන්න ඉතලයි වගේ උලගක් තියෙනවා. ලස්සන අවස්වරුව ඔය විදිහට තමයි ගෙවුනේ. අපි නම් සාමාන්‍ය ඉරිදාට මේ වගේ එනවා. මේ හරියට හායි යාළුවනේ කොහොමද ඉතින් හැමෝටම සුබ දවසක් වේවා. ඉතින් අද අපි දැන් ඇවිල්ලා ඉන්නේ වික්ටෝරියා ජලාශයට. අපි දැන් සාමාන්‍යයෙන් මෙතනට එන තැනක් අපේ ගෙවල් ළඟ තියෙන තැනක්. අදත් ආවේ වතුර ටිකක් නාගෙන මොනවා හරි කෑමකුත් හදලා කාලා යන්න බලාගෙන තමයි ආවේ. අද හදනවා අපි චිකන් සබ්මැරින් එකක්. ඒක හදන විදිහත් බලමු. ඔයාලට පේන ඇති මේ වටපිටාව මාරම ලස්සනයි. දැන් නම් වතුර ගොඩක් අඩු වෙලා තියෙන්නේ. වැස්සත් නෑ මේ දවස් ටිකේ. පෙරහැරක් ඉවර වෙලා වතුර සෑහෙන්න අඩු වෙලා තියෙන්නේ. එහෙනම් අපි ඉස්සලාම නාගනෙමු. ටිකක් හවස් වෙලා වුණාට තාම ඉරෙලි එනවා. අවුව තියෙනවා. අපි නාලා ඊට පස්සේ බර්ගර් එක මේ සබ්මැරින් එක හදමු. අපි බලමු අපිට මොනවද තියෙන්නේ කියලා. සබ්මැරින් බන් ටික තියෙනවා. අපේ අලුත්ම ගෑස් ස්ටෝව් එක තියෙනවා. වින්ඩ් ප්‍රූෆ් ගෑස් ස්ටෝව් එක. ඒකෙන් තමයි අද හදන්නේ. ඒකනේ ඕපන් කරා අන්බොක්සින් නැත්තම දැන් කරන්නේ. මේක මම ඔන්ලයින් ගෙන්නවුවේ Travel Logic කියන සයිට් එකේ. තාම එකපාරක්වත් යූස් කරේ නැහැ. අපිට පේන්නේ අලුතෙන්ම තියෙන්නේ. අපි චිකන් එක හදාගමු. හෙලෝල් ටික කපනවා. මේක කරකලා නෙමෙයි මේක අරින්නේ. ඔයාලා බලා ගන්න. ඔයාලා ගහනවා නම් මේක මෙහෙම ඇදලත් නෙමෙයි. ඔයාලට තියෙන්නේ මෙන්න මේ වගේ අතන. දැක්කා? වහන්න පුළුවන්. එහෙනම් සයිඩ් එකට කරාන නිකම්ම ගැලවෙන. අපි ගහ ගන්න බලමු. අපිට හැන්දක් ගේන්න අමතක වුණා. 100ෙන් තමයි ඔක්කොම ගන්නට. කුලකකුත් තියෙනවා. හැන්දක් ඕනේ. මේක මෙහෙට කරනවා. කුලකක් තියෙනවා සෑහෙන්න. අපි හවස් වෙලාවෙත් මේ අවුසර අඩු වෙලා තියා.
සිහියෙන් තමයි ඔක්කොම කරන්නේ. අපිට හැන්දක් අමතක වුණා. चिकन टिक හැදෙනකන් එළවලු ටික කපා ගමු. උලක තමයි සැර වැඩි. අපි රුඩට යන්න දෙන්න. මදු අපන අපිට ඕන එළවලු ටික චිකන් එකක් හැදෙනවා. වැඩි කියන්නේ අපිට හැන්දක් ගේන්න බැරුණා. ඒක තමයි ලොකුම අවුල. මේ මාර හුලගක් තියෙන අපිට. ඔයාලට පේනවද අද අපි සබ්මරීන් එක හදන්නේ? ටික දිනනවා. හරියම අපිට එන ඔන්න තක්කාලි තියෙනවා, මාළු මිරිස් තියෙනවා, පිපිඤ්ඤා තියෙනවා, ලුණු තියෙනවා, සලාද තියෙනවා. එතකොට චිකන් එකක් හැදිලා තියෙන්නේ, බන් එකක් රත් වෙලා තියෙන්නේ. අපිට දැන් මේ ටික දාගන්න තමයි තියෙන්නේ. එහෙනම් අපි මේ ටික දාගමු. තක්කාලි සෝස් නේ සරයිද? අතින් අරන් දාමුනේ. හන්දක් නෑ ළමයි අපි අතින් අරන් දානවා. ඉවරයි. අම්මෝ. හයි. ඉතින් බර්ගර් එක හදාගෙන තියෙන්නේ. බර්ගර්මයි කියවෙන්නේ. සබ්මරීන් එක හදාගෙන තියෙන්නේ. දැන් කන්න තමයි හදන්නේ. මොදෙයි දෙන්න. පිටයි. ඔයාලත් ගෙදර ඉඳලා හදලා බලන්න. අපි දෙන්නේ මාරු පෑන් එකේ දියානම් කන්නද? ඔඩ ඕන විදිහට කන්න. අපිට හැන්දක් ගේන්න අමතක වුණා. දීසියක් ගේන්න අමතක වුණා. එතකොට ආයෙ මොනවද? මගේ ෆෝන් එක ගේන්න අමතක වුණා. ඔක්කොම ගෲප් එකෙන් ගහන්නද? පවර් බැංක් එක ගේන්න අමතක වුණා. සෑහෙන දේවල් ගොඩක් අමතක වුණාද? දැන් හවස 5:00 වෙලාව. තාම අවුව ඔයාලට පේනවද? අපි නාල කන්න හිටියේ අවුව බහයි කියලා සබ්මරීන් එක හදාගත්තා. දැන් ඉතින් කාලා එමෙට නා ගන්නවා. කණ්ඩායම ෆිලින් එක වැඩි. අපිට කොච්චර ආවත් එපා වෙන්නේ නැත්නම් තමයි සෙන්රත්වල. අපි සෙන්රත්වල කියලා කියන්නේ. සාමාන්‍ය හැම ඉරිදාම වගේ එනවා අපි ඉතින්. මදු පෑන් එකේ තියාගෙන කනවා.
සබ්මැරින් එක. ඉතින් ඔන්න අපිට අදත් හම්බුණා යාළුවෙක්. වෙලාවට අපි තව බනිස්සක් තියාගත්තා. කවුරු ආවොත් දෙන්නම් කියලා. හිතුව විදිහටම එයා නම් ගෙදරක එක්කනේ බලාගෙන කන්න වැඩිපුර බන්න එකක් අරන් ආ වෙලාවට අපිට හිතුණා යාළුවෙක් හම්බෙයි කියලා. සාමාන්‍ය මේ හැරි ඉන්න අපියා නාන්න දැන් නම් ටිකක් සීතලයි වගේ උඩගත් තියෙනවා වතුර ටිකට බය වතුර සීතලයි නේද? වදුරන් ටික කම්මැලි වෙලා වගේ ඉන්නේ. වතුර නම් සීතලයි. මේක වතුර වැඩි කාලට නම් බහින්න ටිකක් බලාගෙන බහින්න ඕන. දැන් නම් වතුර අඩු වෙලා තියෙන ඉඳ අවුලන්න එන්න මාරු එන්න කාර් එකේ දොර වහලත් නැහැ යාළුවා එයයිද දන්නේ නැහැ ඒක වතුර සීතලයි. වෙනදට මෙතන සීතල නැහැ. අද දැන් හවසනේ. දැන් 6ක් පහු වෙලා නැත්නම් මං හිතන්නේ. දැන් වෙලාව 6ක් පහු වෙලා තියෙන්නේ. ඒ වුණාට එළිය බලන්න. ඉරත් බහගෙන යනවා අපිට පිටිපස්සේ. ඉතින් ළමයි ඔන්න අපි අද වීඩියෝ එක ඉවර කරන්න හදන්නේ. ලස්සන හවස් වරුවක්. ඔය විදිහට තමයි ගෙවුනේ. අපි නම් සාමාන්‍යයෙන් ඉරිදාට මේ වගේ එනවා මේ හරියට. ඔයාලත් පුළුවන් අනිවාර්යෙන් ඇවිල්ලා බලන්න. මාරම ලස්සන ප්ලේස් එක. පාඩුවේ ඇවිල්ලා නිදහසේ වතුර ටිකකුත් නාලා යන්න පුළුවන්. එහෙනම් අපි ගිහින් එන්න. මේ වගේ තවත් ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු. අපේ channel එක subscribe කරලා නැත්නම් channel එක subscribe කරන්න, like කරන්න, share කරන්න, comment එකකුත් දාන්න. වීඩියෝ එක හොඳ නම් යාළුවන්ට බලන්න share කරන්න. එහෙනම් ගිහින් එන්න අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.